2028 දී අපි විදේශ ණය වාරික ආපහු ගෙවීමට බැඳී සිටින රටක් විපක්ෂ නායකතුමනි. මේ තත්ත්වය හමුවේ ඉදිරියේදී කොහොම වේද ආර්ථිකය? මෙහෙමයි ඉතින් මම විපක්ෂයේ නායක හැටියට මම යෝජනා කරා ක්‍රියාවලියක්. මම හිතන්නේ මේ යෝජනාව ප්‍රතික්ෂේප කරා. විහිළු තහළු වලට ලක් කරා. 2028 නැවතත් වරක් අපේ රටේ සමස්ත ජනතාවට පසුතැවිලි නොවන ආකාරයට අපි යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. අපි ඇත්ත වශයෙන්ම ඔය අනේ ප්ලීස් කියන වචනය භාවිතා කරලා ලෝකයේ තියෙන රටවල් එක්ක කතා කරලා අපේ ගෞරවත්වයට රැකගෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලට පැහැදිලි පණිවිඩයක් දෙන්නට ඕන. මේ தත්ත්වය තුළ 2028 විදේශ ණය ආපහු ගෙවනවා කියන එක මම නම් හිතන්නේ ඒක යථාර්ථවාදී දෙයක් කියලා. මම මේක මේ කුණාටුවක් ආවන් පස්සේ කියන කතාව නෙවෙයි. කුණාටුවට පෙර ඉඳලම මම පෙන්වලා දුන්නා ආර්ථික වර්ධන වේගයේ යම් පුරෝකතනයකට ලක් කරලා 2028 ආපහු ණය ගෙවීම ඉතාමත්ම අමාරු තත්ත්වයක් කියන කාරණාව. ඒවට සවන් දුන්නෙත් නැහැ. දැන් අද කරන යෝජනා වලටත් විහිළු දහළු කරනවා. මම නම් කියන්නේ මිනිස් ජීවිතත් සමග විහිළු තහළු කරන්නට එපා. මේ රටේ ජනතාවගේ ජන ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නට එපා. ජනතාවට පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕන අද නිර්මාණය වෙලා තිබෙන යථාර්ථය. ජනතාවට විතරක් නෙමෙයි ඒක IMF එකටත් කියන්න ඕන, World Bank එකටත් කියන්න ඕන, EDB එකටත් කියන්න ඕන. ඒ හැම ආයතනයකටම කතා කරලා අපි පෙන්වන්නට ඕන අපි එකමුතු භාවයෙන් යුක්තව රටක් හැටියට අපි මේ ඉල්ලීම කරනවායි කියලා. ඒ නිසා කවුරු මට යෝජනා කරත් ප්ලීස් කියන්න එපයි කියලා. මම නම් කියනවා ප්ලීස් කියලා අපේ රටට උදව් ලබා දෙන්න කියලා ලෝකෙ ඉන්න හැමෝටම මම ප්‍රකාශ කරනවා.